right. අපි බලනවා මෙතන අලගු වඩිවු ලක්ෂණම් කියනවා. லட்சணம் 6 லட்சணம் ரைட். அடுத்தது பாருங்க அன்பு. அன்பு කියන එකට සමාන පදය நேசம். அடுத்தது பூ. பூ කියන එකට සමාන පදය මලර්. ඊළඟට ඕලි. ඔලි කියන්නේ ශබ්දය සමාන පදය සත්තම් ඕසෙයි. නදී ආරු ගංගை කියලා එනවා. ඊළඟට අපිට තියෙනවා දරුවෝ கூவுருபு சேர்த்து எழுதுக. கூவுருபை சேர்த்து எழுதுக. වගුප්පරයි. වගුප්පරයි. මෙතෙන්ට කූ ශබ්ද එකතු කරාම කොහොමද පසඳ වෙන්නේ? වහුප්පරෙක්කු. අමුතුවෙන් එකතු වෙනවා මොකද්ද? ඉක්ක අකුරයි කූ අකුරයි එකතු වෙනවා. දැන් හරි නේද? දැන් පිළිතුර වෙනම ලියන්න. මේ ශබ්දේ විතර විගුතු විතරක් දාන්න එපා. මේ කූ ශබ්දේ විතරක් දාන්න එපා. සරියා? සම්පූර්ණ පිළිතුර ලියන්න ඕනේ ඉස්සරහින්. කඩල්. කඩල් කියන එකට කූ ලියන්න ඕන. කොහොමද අපි ලියන්නේ? කඩල්. කොහොම පිළිතුර එන්නේ? කඩලුක්කු. කඩලුක්කු. නම් මරම්. මරම් කියලා එකක් තියෙනවා පුතා. ඉම්මා කුරෙන් ඉවර වෙනවා. මේක කොහොමද අපි වෙනස් කරන්නේ ළමයි? இது உஷா சொல்லுங்க. කියන බලන්න. ඉම්ම කොරක් ආවම ඉම්මනෝට ඉත්ත කොරක් යොදා ගන්න ඕන. කොහොමද? නෑනේ. ඉල් නෙවෙයිනේ මේ කූ ශබ්දෙනේ පුතා එකතු කරන්න ඕන. පහළ මරත්තක්කු. සරි. මරතුක්කු. මරතුක්කු. වීඩු. වීඩු කියන එකේ සමාන පදය කූ ශබ්දය සමාන පද කලින් ලිව්වරනේ. කූ ශබ්දය වීඩු. වීඩුක්කු නෙමෙයි. කොහොම ලියන්නේ පුතා? කොහොමද ලියන්නේ? වීටුක්කු. වීටුක්කු කියලා ලියනවා. වීටුක්කු. වීටුක්කු කියලා ලියනවා. වීඩු වීටුක්කු. වවුනියා. වවුනියා. වවුනියා බුක්කු. සරි. වවුනියාවුක්කු. වවුනියාවුක්කු.
சரி. ඒක අපි බැලුවා. அடுத்து பாருங்க. கடல். கடல். මේකට අපි ඉල් શબ્දය ලියන්න ඕන. කොහොමද පුතා ලියන්නේ? கடல். கடலில் கடலில். පුතාලා පිළිතුරු ටික ලියා ගන්නකෝ. கடலில். දැන් බලන්න இரண்டாவது வீடு. අපි කූ શબ્ද එකතු කරනකොට ඉට් ටුක්කු කියලා එකතු කරා. ඉට් ටු උක් කූ කියලා එකතු කරා. வீடு வீட்டுக்கு කියලා එකතු කරා. දැන් බලන්න வீடு ඒ විදියමයි මේ ඉල් වර්ග வீட்டில் කරනකොට சரி நல்ல புள்ள. வீட்டில் வீட்டில் ඊළඟට අපි මරම් මරතුක්කු කියලා උතන ලියලා තියෙනවා පුතේ. පළම් ඉම් වෙනකොට ඉත්තුක්කු එන්න ඕන. ඉත්තිල් එන්න ඕන නේද? මොකද්ද? පළතිල්. ආරු ආරු ආරුවිල් නෙවේ. ආට්‍රිල් ආට්‍රිල් කොහොමද එන්න ඕන දරුවෝ? ආට්‍රිල් කියලා එනවා. ඒක පොඩ්ඩක් ඔයාලට ලියන්න අපහසු නිසා මම මේ පිළිතුරු ලියලා දෙන්නම්. ආට්‍රිල්. මොකද පිළිතුර එන්නේ? ආට්‍රිල් කියලා එනවා. බලමු අපි ආට්‍රිල් ලියන්නේ කොහොමද කියලා. ආට්‍රිල්. එතකොට මතක තියාගන්න ඕනේ විලා. විලා කියනකොට ආ શબ્දය එනවා. විලාවිල්. විලාවිල් කියලා එනවා. විලාවිල්. විලාවිල්. ආ શબ્ද ඌ શબ્ද එනකොට ඉල් શબ્ද එනවා. වයන්න එනවා. දැන් බලන්න පූ ඌ શબ્දය පූ තනි අකුර පූවිල්. පූවිල් කියලා ලියනවා අපි. පූවිල්. அடுத்து பாருங்க பிள்ளைகள். கண்ணில் கண் கண்ணில். கண்ணில் කියලා පිළිතුරු ලියන්න ඕන. அடுத்து என்ன சொல்? பாடசாலை. இதுச சொல்லுங்க. பாடசாலை. என்னது? பாடசாலையில் பாடசாலையில். சரி. பாடசாலையில். அடுத்து சொல்லுங்க இதுச. இசை. இசை. ඉසෙයිල්. ඉසයිල්. I શબ્ද එනකොට ය අකුර එකතු කරලා තමයි ඉල් શબ્දය හදාගන්නේ. சொல். குறுகிய ஓசை உடைய இரண்டு எழுத்துக்கள் கொண்ட சொல். சொல்லில். சொல்லில். அடுத்து பாருங்க பிள்ளைகள். நாலாவது வினா. தமிழ் பொருள் எழுதுக. දෙමළ තේරුම ලියන්න. ප්‍රදර්ශනයට කොහොමද කියන්නේ? சொல்லுங்க பிள்ளைகள். பிரதர்ஷனிய தமிழ் சொல் என்ன? கண்காட்சி. அடுத்து பாருங்க பிள்ளைகள். ගොඩනැගිල්ල. කට්ටිඩම්. 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 ගොඩනැගිල්ලට කියනවා අපි කට්ටිඩම් කියලා. அடுத்து பாருங்க பிள்ளைகள். மில. மிலට කියනවා අපි කොහොමද යාළුවෝ தெரியும்? விலை. விலை. அடுத்த சொல் நாலாவது. ராக்கைய. இராக்கை. பெரியரான இன்னொன்னு இராக்கை. திசாவ. திசாவ. திசை. திசைன்னு திசை කියලා කියනවා. කැස්ස. இருமல் இருமல்.
அடுத்த சொல் உண. உண உண කියලා තියෙනවා. உண என்ன என்ன பொருள்? தமிழ் பொருள் என்ன பிள்ளைகள்? தெரியாது. காய்ச்சல். காய்ச்சல் என்று சொல்லலாம். காய்ச்சல். அடுத்த சொல் நதி නදියට කියනවා අපි නදි කියලා ලිපිනය. එන්න පුළුවන් ලිපිනය මුහවරි. මුගවරි කියන්න පුළුවන්. විලාසම් කියලා කියන්න පුළුවන්. அடுத்த சொல் නිලධාරි. අධිකාරි කියලා කියන්න පුළුවන්. අධිකාරි. அடுத்த சொல் அடுத்த தலைப்பு இடைவெளி நிரப்புக. ඉස්තැන් පුරවන්න. උංගල් උංගල් යුංගල් කියලා තියෙනවා. මෙන්න මෙතන මේ වචනය වෙනස් කරමු අපි. එතනට ලියමු අපි නඩ. රයිට්. දැන් බලන්න මෙතන කළු වූ කියලා තියෙනවා. කළු වූ මේකේ ඌ ශබ්දය තියෙනව නේද? නේද? බුංගල් හරි ඉංගල් හරි යුංගල් හරි. මෙතනට එන්නේ මොකක්ද? කළු වුංගල්නේ. මේ කොටස් තුනේ මොන කොටසද අපි දාන්න ඕන? உங்கள் උංගල්. சரி. அடுத்தது பிள்ளைகள் ஓடு. මේකටත් ඌ ශබ්දය ඉවර වෙලා තියෙනවා. ඌ ශබ්දයෙන් ඉවර වෙලා තියෙනවා. මේකටත් අපි යොදාගන්නේ මොකද්ද? උංගල්. ஓடுங்கள். அடுத்தது පාර්. මේ අල් කරලා තියෙන අක්ෂරය වෙනස් වෙනවා. ඉර අකුර ඌ ශබ්දයට අපි අරව ගන්න ඕන. පාරුංගල්. ඉර අකුර රූ ශබ්දයට අරවගෙන ඉංගල් එක තුන. එතකොට පාරුංගල්. පාරුංගල්. அடுத்த சொல் பாருங்க பிள்ளைகள் குடி. මතකද? குடியுங்கள் සරි. ඊ ශබ්දය අයි ශබ්ද වලින් ක්‍රියාමුලක් අවසන් වෙනවා නම් අපි ය නැත්නම් අල් යයන් එකතු කරලා ඒකට සත් හදලා ලියනවා. කුඩි ඊ ධන යු සමානයි ඊ ධන වූ සමානයි යු. එතකොට කුඩි යු උංගල්. කුඩි උංගල් මේක තමයි එන්නේ. නඩ මේක අවසානයේට ආ ශබ්දයේ තියෙනවා. එතකොට නඩවුංගල් කියලා තමයි ලියන්න ඕන. அடுத்து ஆறாவது வினா. இடைவெளி நிரப்புக. දරුවෝ පිළිතුරු ටික ලියාගත්තද? ලියාගත්ත නැත්නම් ලියාගන්න. මම විනාඩි 5ක් විතර දෙන්නම් ලියන්න. මේ ටික ලියලාද පුතාලා? புத்தால මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්නකෝ. இந்த வினாவுக்கு விடை எழுதுங்க. நான் சாப்பிட்டேன். நான் ஏன் වලින් ඉවර වෙලා. அவர் කොහොමද ඉවර වෙන්නේ? நாங்கள். මේවට පිළිතුරු ලියන්න.
හරි පුතාලා ලියලා ඉවරද? ඉවරයි ලයික් එකක් දාන්න. நான் சாப்பிட்டேன். அவர் சாப்பிட்டார். நாங்கள் சாப்பிட்டோம். நீ ஆய் சாப்பிட்டாய். அவர்கள் ஆர்கள் சாப்பிட்டார்கள். அது வலிங்க வர வேணோன சாப்பிட்டது. நீங்கள் ஈர்கள் சாப்பிட்டீர்கள். அவன் ஆண் சாப்பிட்டான். தம்பி එතකොටත් அவன் කියලා කියවෙන්නේ ආන් சாப்பிட்டான். அவள் ඇය அவள் ආල් சாப்பிட்டாள். அப்பா ගරුත්වයක් දෙනවා ආර් அப்பா சாப்பிட்டார். ඔය විදිහට තමයි ලියන්න බලන්නකෝ පුතාලා ලියපුවා හරිද කියලා. සර් අන්තිම එකට මොකක්ද දෙන්නේ?